Hey Travels, ඉතින් කොහමද? ඔන්න channel එකේ අලුත් වීඩියෝ එකකට ඇවිල්ලා ඉන්නේ. කොරණ මතකයි තියන් අන්තිමට ගියේ සමද ගන්න හරහා සිරිපාදේ. ඉතින් මම පස්සෙන් ලස්සන කන්දක් පේනවද ඔයගොල්ලන්ට? දන්න අය කමෙන්ට් එකක් දාන්න බලන්න මොකද කියලා. මම පස්සෙන් තියනවා හාවකල කන්ද. ඉතින් අපි යන්න ඇවිල්ලා ඉන්නේ අද කොහෙද? හරි ලස්සන තැනකට යන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් මාත් එක්ක අද සුපුරුදු පරිදි අයියලා පස් දෙනෙක් ඉන්නවා අලුත් අයියා කෙනෙකුත් ඉන්නවා. එයා හඳුන්වන්න. එයා නම් ටිකක් ෆේමස්. එයා අර ඩ්‍රෝන් ඒ වගේම YouTube මම වගේම ඕගොල්ලන්ට ලස්සන වෙන්න තවත් අයියා කෙනෙක්. ඉතින් චතුස් අයියා ඉන්න අපිත් එක්ක අද ඉස්සරහින් ඉන්න නාමල් අයියා, විහංග අයියා ලොකු ඉන්නවා සුපුරුදු පරිදි. එහෙනම් අද හරි ලස්සන තැනකට යන්න දන්නේ අපි අහමු කොහෙටද යන්නේ කියලා කිව්ලා ඉස්සරහ නාමල් අයියා. නාමල් අයියාගේ අද කොහෙටද යන්නේ කියලා ඕගොල්ලෝ. යන් අපි ඉස්සරහට. හේ ඉතින් සුපුරුදු පරිදි මොකද නිකන් බය අමාරුයි. එහෙනම් අපි කියන කන්දට නෙමෙයි නගින්නේ. දැන් ගිය පාරත් පුටු පාර යනවා කියලා වෙන කන්දයක් නැග්ගේ. මේ පාරත් කියන තැන නෙමෙයි නගින්නේ. මේ ඉන්නේ හැම ගමනක් එකන. හයි. ඉතින් ඔන්න හිතන්න එපා vlog එක ඉවරනාට පස්සේ මොකක්ද කන්දක නැගලා තියෙන්නේ. අපි ඉතර කතා කරමු. ඉතින් අද ගමනේ ටාගට් එක කැටි ගහනල්ල. ඒ කියන්නේ බලංගොඩ පැත්තේ ඉඳලා ගලගම් පැත්තට එනකොට බිලිවුල්ලේ පැත්තේ තියෙන කන්ද වෙන ලස්සන දියල්ලා. ඉතින් plan A එක කැටි ගහනල්ල. plan B එක පුටු පාගල. ඉතින් plan C එකක් තියෙනවා. නගර බංගලා. හරිද? ඉතින් මේ අපි යන්නේ අද යන්නේ කැටි ගහනල්ලට. බලමු අපේ ගමනත් එක්ක ඉන්න ඉස්සරහට. යා. බලංගොඩ පැත්තේ කොයි කන්දර නැග්ග සුපුරුදු පරිදි වෙනව නේද අර? වෙනවද බලන්න ඕගොල්ලන්ට. පස්සෙන් දිනවා. සමනලවල කරත් තියෙනවා. මේ ආයෙම සමනලවේ ප්‍රසිද්ධයි. මේ ඉස්සරහින් යන්නේ. කයාක් කරලා මෙයා එන්න ප්‍රසිද්ධයි සමනලවේ. සමනලවේ කයා කරන කන්ටැක්ට් කරගන්න ඕනේ නම් මිස්ටර් ලොකුව කන්ටැක්ට් කරගන්න නම්බරේ දාන්න. මොකද? ගෑල් ළමයි සඳහා විශේෂ වට්ටම් තියෙනවා. සමනලවේ කයාගේ වලට. ඉතින් අර දෙන්නේ පිරනවා. එයලා සමනලව ඉතින් බලංගොඩ කොහේ කන්දර නැග්ගත් පේන සමනලව තමයි ඉස්සරහින් තියෙන්නේ. ඉතින් මං කිව්වේ සමනලවේ කයයි කරන්න පුළුවන් දැන්. ඔයගොල්ලොත් එන්න කන්ටැක්ට් නම්බර් දාන්න. කයයි වලට එන කට්ටියට කන්ටැක්ට් කරගන්න. කන්ටැක්ට් නම්බරේ දාන්න. ඉතින් අපි යමු කැටි ගහනල්ල බලන්න. අපි මේ ඉන්නේ ගලගම කඳු වැටියේ. ඒක දිග උඩහාට යනවා. මේක යනකොට නැග්ඩක් බැංගලෝ එක හම්බ වෙනවා. ඒ වගේම පුටු පාගල තියෙනවා. අපි යමු. අද රාත්‍රියේ කොහෙ ගත කරයිද ෂුවර් නෑ. මොකද plan A B C කියන තුනම තියාගෙන යන්නේ. plan A එක තමයි මූලික. යන් ඉස්සරහට. ඉතින් සුපුරුදු පරිදි වෙනද වගේම මේ කැලේට අරගෙන ඉන්න කැලේ බාරව ඉන්න අරගෙන නෙවෙයි කැලේ බාරව ඉන්න අපි අඩවිය මේ ප්‍රදේශයේ බාරව ඉන්න වන දෙවියන්ගෙන් ඒ වගේම මේ ප්‍රදේශයේ බාරව ඉන්න සුමන සමන් දෙවියන්ගෙන් අවසර අරගෙන අපි මේ කැලේට අතුරු වෙනවා සුපුරුදු පරිදි. ඉතින් අපි ගිහිල්ලා එනවා අපි ආරක්ෂා කරන්න කියලා මේ වනිට අධිපති දෙවියන්ගෙන් ඉල්ලලා අපි ගමන පටන් ගන්න දැන්. අපි දැන් කැලේට ඇතුළු වෙලා අශ්වකරත්ත පාර දිගේ යන්න දැන් උඩහාට. අශ්වකරත්ත පාර ගැන කියන්න උඩහාට යද්දි යන් මේ ඉස්සරහට. ඔකසේ රින්ගලේ. උතරින් එන මං ඒ ගලවගෙන අපිට යත්තියි. ඉතින් කැලේ කඩාගෙන යනවා.
යෝ මොනවද මල්ලි මේ පුරුදු වෙන කරන දේවල් නෙමෙයි මල්ලි. අලි කාර්යයක් හායි. හායි. පුරුදු වෙන කරන දේවල් නෙමෙයි. හරි. අලි එක්කෙනා වගේ වෙනවා. එදා වියන් මල්ලි තමයි නේ තනකොළ කෑවා. සද්ද යනකොට කොල්ලන්ට කැහුම් මාන කැලේ වැඩි තනි අලි එක්කෙනා තනිය එනවා මේ. තනිය එනවා මේ. කළු තනිය. කළු තනිය. තනියනේ තානිය. එදා අර ගීෂන් දාලා තියනවා. වයස තානිය කළු නේ කියලා. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ අශ්වකරත්ත පාරේ පටන් ගන්න දැන්ට. ඒ කියන්නේ පාර අශ්වකරත්ත පාර දෙකකට යන්න පුළුවන් නේද? අශ්වකරත්ත පාර දෙකකින් තියෙන හෝටල් ප්ලේ. අශ්වකරත්ත පාරෙන් බේකස් බෙන් හෝටල් ප්ලේස් ඒ පැත්තට යන්න පුළුවන්. ඉතින් අපි යන්නේ මේ තාම අශ්වකරත්ත පාර හම්බුන්නේ නැහැ. ඒ පාරට යන අඩි පාර දිගේ අපි යන ගමන් දෙකින් උඩහට. ඉතින් වෙනවනේ. ෆයිනස් කැලයක් මැද්ද යන්න තියෙන්නේ. ඊළ බලමු. අද ගමන කොහෙ නතර වෙයිද? කොයිතරම් ලස්සන වෙයිද කියලා. Ha. Munta kana. Yang Israel. Aduh. වැටුණා. මං හිතුවේ මේ ඇවිල්ලා දෙහත් වැටුණා. මේ ඉඳගත්තනේ. ආහා. ඉඳගත්තනේ වැටුණා. අතන ඉඳන් ආවේ. මේ ගමන කොච්චර අමාරුද කියලා වැටි යනකොට පේනවා. මෙන්න මේ දින්දා ලිස්සේ. දින්දා ලිස්ස. අර රිෂෝ. යයි සර්. වාගල බොන දුරු පැති. නේද? උඩ වාගල බොන දුරු පැති. ඕකෙත් නැත්තවයිවත් තියෙනවා. ඕකෙත් ඉල්ලෙත් පොඩ්ඩයි. මේ ලිස්සන්න ගණක වැඩි ලිස්සන්න මරු නේද? පොඩි කාලේ ඉඳලා ලිස්සන බෝට් පුරුදු කරන්නේ නැහැ. හායි අතර යාළුවනේ. ඔයාලා හොඳින්ද? අර ධන ගන්නවා. මා විශ්වාස කරන කොට අල්ලගෙන නේද? හරි අමාරුයි යන්නේ අපි. අම්මෝ. කුමාරි කැලේ මැද්දේ ඇවිදගෙන ආවට පස්සේ අපිට හම්බ වෙනවා වතුර ටැංකිය. එන සද්දේ අපි තව උඩට යන්න ඕනේ. වතුර ටික එහෙම බීලා ඉඳගෙන හරි වාසි.
තියෙනවනේ. අතන වටේටම ෆයිනස් ඉවරයි. පුටුපාගල තියෙන පස්සා. පුටුපාගලින් යනවා පුටුපාගල ස්ටෝන් ඕන ඊට තමයි. හෙටි ගහන ඇල්ල තියෙන. මේ යන විදියට පුටුපාගලට යා ගන්න පුළුවන් ඉඳන්නේ මොකද ස්ලෝප් එක වැඩි. ගන්න ෆයිනස් තට්ටුවක් තියෙන්නේ. දිස්සනවා. අකුල් අස්සර යනවා. හරි අමාරුයි. යමු. බලමු. යන්න පුළුවන් නේද ඉස්සරහට. හරි මහන්සි. මොකද පිරෙන්නේ නැද්ද වන්නේ? පිරනවා වෙනවා. තව ඒ වගේම බට දෙකක් යටින් යනවා ගමට. තව වන්නද? මේ දෙක පුරු. මටත් උනේ. මට දෙන්න. මොන්නේ පුටුපාගලින් එනවා උතන. පුපාගල. අර කණ්ඩිය නැගෙනාට පස්සේ මෝටරයක්වත් නැහැ. කණ්ඩෙන් එන වතුර ස්පීඩ් එකට එතන මේ කන්ද උඩ තියෙන ටැංකිය තියෙනවා. බඩලා ඉන්නේ ඒක. තේරෙනවද? පට්ට විදිහට වතුර ටික. තව ඕනේ. Unbalance. Location කොයිද කියලා අපෝ පුටුපාගල. බරෝගේ. මයි පුතේ ලිස්සනවා මයි පුතේ. හරි අමාරුයි ගමන යන්න. පොළොන්ට සොරු වෙලා තියෙන්නේ. පරත්ත බාර තියා අඩු. විල් බැරක්ක පාරක්වත් දැන් හම්බෙලා නැහැ. තනකොළ නෙමෙයි මොනවා වැසි ආයම් මැද්ද ඉන්නේ. hina වෙනවයි මහන්සිය මොකුත් කියාගන්න බෑ. හරි මහන්සි. අර බඩ ගානෝ. ඒ බඩ ගානවා මෙහෙ දන ගානෝ. නමලයි වල අතර නැගි මොන නමලයි ඔයාලා මොනවා හරි කියන්න දිනවද? ඉස්සරහින් ගියේ කාගේ මේ කොහොමද අපි channel එකට දාන්නේ? ඉතින් මේ වීඩියෝ දාගත්තට හරියට කියන්න ඕනේ නෑනේ. අපි ගලගමින් ඇවිල්ලා දැන් මේ ගලගම කන්ද දිගේ උඩට යනවා. ඊළඟ අපිට පයනවා හම්බෙනවා පුටුපාගල view point එක. පුටුපාගල කන්ද. ඊට පස්සේ ඉතින් උඩහ තියෙනවා නැග්ගරක් බැංගලෝර එක. ඊට පස්සේ කොයිද? වීගස් බෙන්ඩ් එක. ඊට පස්සේ මේ පැත්තේ වම් මත පැත්තේ වගේ ඉන්න තියෙනවා. මේ අපි අද ටාගට් කරගෙන ඉඳියල්ලා ඉතින් ඒක. අද හෝ හෙට අනිවාර්යයෙන් යන්න හිතාගෙන ඉන්නවා. බලමු මොකද ගම නිශ්චිත කරන්න බෑනේ. අපි නිශ්චිතයිනේ. මේ යන්නේ අශ්‍යාගේ පාර දිගේ. අශ්‍යාගේ පාර දිගේ දැන් යනවා. හුඟක් අමාරුයි. එතන අශ්‍යා මතක් කරලා තියෙන දැන්. නම ඉන්නේ. යා. මේ යන්නේ ෆයිනස් ලන්දක් දිගේ උඩට යන්නේ හිමින් හිමින්. කට්ටිය එනවා. දැන් වෙලාව 3යි ගානකට ළඟයි. යමු අපි මේක ඉස්සරහට ගිහලා බලමු. පුටුපාගල හද කැටි ගහන ලෙද දින්න පුළුවන් ඉන්නේ කියලා. හතර වටේටම තියෙන ෆයිනස්. මම ඕගොල්ලන්ට කිව්ව මතකද? එකපාරක් කොහෙද මේ බඩදුඩ යනකොට මේ ෆයිනස් ටික දැකලා මේ ෆයිනස් වලින් පෙට්‍රල් එහෙම හදන්න ගන්නවා. ඔය වගේ දේවල්. එකී මේකී නිෂ්පාදන වල ගන්නවා කියලා. ඉතින් මේ දන්නවා. මේ පල්ලා දින ෆයිනස් තට්ටුවට අඩිය තිබ්බා. සාමාන්‍ය අඩිය දෙයක් විතර කකුලේ යට යනවා. ඉතින් අර
මේ ගස් එහෙම එකට ඇතිල්ලිලා ගින්දරේ වටගෙන මේ ඔට්ට යනවා මේ මුළු යායම ඉතින් ඇවිලෙනවා ඊට පස්සේ තමයි අනාන්තර ගිනි ගන්නවා කියන්නේ ගිනි තියලා කියන්නේ ගොඩක් කට්ටිය ඉතින් සාමාන්‍යයෙන් ඉන්නේ ඕක හිතාමතා කරනවා දඩයක් කාර්යයම සත්තු අල්ලන්න ඉතින් ඒ දේවලුත් අතරේ ස්වාභාවිකම මේ තට්ටුව ස්වාභාවිකව විනාශ කරනවා මේ ගස් විසින් ඉතින් මේ ගිනි අරගෙන ආවේ පහළ ටික කළු වෙලා තියෙනවා පියන් ඉස්සරහට යන්න ඕන තාරික ඉස්සරහට ගියාම අපිට පුටුපාගල පේන්න ඕනි මොකද මැප් එකේ තියෙන විදිහට මේ කෙරෙන් හැවත්‍රි යනවා පස්සේ අපිට පේනවා තනිකර මිටියාවතක් වගේ තැන්න මේ මිටියාවත හරියදී හැමෝ යා මොකද ආය හතරමකදී කියන්න දේවල් නැහැ හතරවට එන පයින්ස් තියෙන්නේ අපි දැන් මේ යන්නේ කරත්ත පාර දිගේ උඩහට යනකොට නැග්ටක් බැංගලෝ එක බීගස් බෙන් ඊට කැටි ගහන ඇල්ල අර පැත්තට යන්න බලන්න පුළුවන් හාවකල තව මොනවද පේනවද දන්නේ නැහැ කන්ද උඩදී කියන්න පුළුවන් ඒ යම් ඉමිඩි ඉස්සරහට GoPro එකේ බැටරි යම් ඉමිඩි ඉස්සරහට එලාල 3:00 වෝල්ට් බෙලා පස්සේ කන්ද අපි මේ පීක්කෙන් එහා පැත්තේ පීක් එකට යන්න ඕනේ ඒක තමයි පුටුපාගල ඉතින් මේ යන විදියට මේ පේන විදියට හිතෙන්නේ අද රාත්‍රියේ පුටුපාගල ගත කරන්නේ මේ ගමන පුටුපාගලින් අවසන් කරන්නේ කියලා මොකද හරි අමාරු හයික් එක පාරවල් නැහැ ඇත්තම කිව්වොත් එම් පාරවල් නැහැ හරිද කරත්ත පාර කියන සෝරි අස්යාගේ පාරයි කරත්ත පාරයි කියලා දෙකක් තියෙනවා මොකද්ද කියලා හිතා ගන්න බෑ තනින් තියෙනවා පාරවල් හදාගෙන ආපු ගමන සමනලව පේනවර පැත්තේ හිතා ගන්න බෑ මේ පීක්කේ එහා පැත්තේ පීක්කේට යන්න ඕනි බලමු අද රාත්‍රියේ පුටුපාගලද කැටි ගහනල්ලේද කියලා ගොඩක් දුරට පේන විදිහට පේන්නේ පුටුපාගල වගේ අද පේන විදිහට පුටුපාගල වගේ තමයි ගොඩක් කට්ටියට අමාරුයි මොකද පාරවල් නැහැ ඒක ඉතින් එකම ප්‍රශ්නේ පාරවල් හදාගෙන යන්න ඕනි පේනවනේ හරි යා මගේ මට්ටමට කැලේ තියෙනවා ජඩි පාරක් තියෙනවා මේ අඩි පාරෙන් නම් ඉස්සරහට යන්න යා හරි ගුප්තයි අර වැහි බලාකුළු වගේ ඇවිල්ලා කේර් කැලේ එක පෙරට තිබිලා කළු වෙලා තියෙන්නේ මේ අර ගුප්තභාවය වැඩි පොඩ්ඩක් අර භයානක ගතිය අර හොරර් ෆිල්ම් වල වගේ අමුතු ලුක් එකක් තියෙනවා ඔය යමු මේ ඉස්සරහට දැන් නම් ළඟයි යමු ඉස්සරහට එන්න අතුරු කරගන්න Oh, බලන්න. ඉන්න අතුරු කරගන්න කැලේ. ඒවා කොටල්ල. ඒවා අපෙන් විතරයි. YouTubeර්ස්ලා. අරෙන් දෙන්නේ. කල්ලා නෙමෙයි බිම තියලා හිඳගත්තේ මහරත් මල් ටික පේනවද ලංකාවේ වන්ද වියාමේ චර්ජනට ලක් වෙච්ච තවත් මල් වර්ගයක් අනේ ඉතින් කල්ලා නෙමෙයි හොඳේ බිම තියලා හිඳගත්තේ මේ බිම තිබ්බේ හොඳේ අම්මෝ නැත්තම් තව ගොඩක් දේවල් අහගන්න එනවා මහරත් මල් කෙඩුවා කියලා ඉතින් මේ මහරත් මල් ගහක් මෙතන බලෙත් තියෙනවා ඉතින් මේවා තියෙන්නේ හෝටම් ප්ලේස් නමුණුකුල වගේ අර පැසිවනාන්තර වල කියන්නේ අපි යා උඩට ගිහලා කියන්න යංගෝ මේකද පල්ලෑ ලස්සන වුණා මේ කන්දේ ගොඩක් මතක තියෙන මේ පස්සේ ආගෙන කට්ටිය හොඳ මතක නෙමෙයි උනාදී ඔයාලා දැක්කේ හොඳ මතක තමයි ෆොටෝ වල අපිට තියෙන හොඳ මතක නෙමෙයි මැරෙන්න ගිහලා ගොඩ ගාව මිනිස්සු අnder කන්දේ නගලා අර ගලේ නැග්ග එහිලා පේනවද ඔයගොල්ලන්ට අර අnder ගල් පොත්ත දිගේ උඩට නැගලා අන්නතර කැම්ප් කරපු කට්ටිය තමයි මේ ඉන්නේ ඊට එහා පැත්තෙන් ඉන්නේ අර නිල් පාට බෑග් එල්ලන් ඉන්නේ අන්න ඒ කට්ටිය දැන් මේ විනායලා හිටියට ඒ කට්ටිය අර කන්දේ නගිද්දි
මොකද උනේ? ඒක වෙන මාතල්ලයක් තියෙනවා. අපි එකටත් නැග් ගන්න කියලා. අපි ජීවිතේ පේනවා පේනවා නේද? කියලා. පස්සා. ඉතින් පුටු පාගල තියෙන අර ඉස්සරහ. පේනවද? අපි යමු. යා පුටු පාගලට. මම සම්බන්ධ විශේෂයක් නේ. මට ආසනේ මල්. අපෝ. නටි බා. හා මොනවාද? මල් මාමලා ගහනවා. අපි මේ පින්නුවේ ලංකාවේ වඳ මේ යාම තර්ජනයට ලක් වෙච්ච තවත් මල් වර්ගයක් මම පල්ලෙදි කිව්වනේ. ඒ දාඩි කවුඩාඩි. යා කිව්වනේ ගමන කොහෙන් නතරේ ඉඳන්නේ ආගට් එක උනේ කැති ගහන ඇල්ල. ඉතින් අර තියෙන කැති ගහන ඇල්ල තියෙනවා බලන්න. මෙන්න මෙතන මේ සමන දෙක මැද්දේ කැති ගහන ඇල්ල. ඉතින් අපි යන්න ඕනේ කැති ගහන ඇල්ලට. යන ටයිම් මදි බලමු. මේ ගමන මෙතනින් ඉවරයිද නැත්නම් කැති ගහන ඇල්ල වෙනම ගමනකින් පටන් ගනියද කියලා. කොහොම හරි අද රාත්‍රියේ වැඩ ගන්න මේ පුටු පාගල. ඉතින් ඊට ලස්සන වේගයක් බලමු. ඔය පස්සේ අපි පේනවද සමන වේගය තියෙනවා. ඩක්ටර් කඳු විදිය පස්සේ තියෙනවා. ඒවත් පස්සේ තියෙනවා ඊට හැබැයි බංගලෝ එක තියෙනවා ඊට පස්සේ තියෙනවා හෝටල් ප්ලේස් අපි මේ ඉන්නේ හෝටල් ප්ලේස් වගේ ඒ කාලගුණය ඒ ස්වභාව ඒ කියන්නේ ඒ පරිසරයේ තත්ත්වයේ තියෙන තැනක ඉන්නේ තරහ ලස්සනයි ඊට උදේ හම්බෙන්න පොඩි ලස්සන එක අපිට අපි යන ඉතින් ටෙන්ට් එකක් ගහලා කන්න මොනවා හරි හදාගෙන හම්බෙමු අම්මෝ මෙට උට්ටා වගේ ඕන වෙනවද පස්සේ මේක ස්මාර්ට් එකේ දේවත් ඉතින් දින රැක් රැක් අද වැඩි පස්සේ මම අයිකෝ හෝටල් ප්ලේස් බංගලෝ එක නැත්නම් කියනවා කැතිගහන්න ආවට ඉතින් ඔන්න අපි ඉන්නේ උඩු පාගල වූ ඉතින් පුටුපාගල ඉඳලා කන්න පිටි කුඩියා පුටුපාගල ඉඳලා අපි කමු අද රැට රොටි හැමදාම බත් නේ උයන්නේ අද දෙනවා කට්ටියට බඩ යන රොටි කමු රොටි අද
ඉන්නවා. අලුත් සමාජිකයෝ ඉන්නවා. සුපුරුදු පරිදි යංගයියා ඉන්නවා. හායි. ඉන්න. ඉතින් දරයට තියෙනවා අපිට කන්න. රොටිත් එක්ක සැමන් හොදි. එහෙනම් කාලා හෙට උදේ හම්බෙමු. Hey, good morning හැමෝටම. ඉතින් ඔන්න පාන්දර ගාලා දැන් 5:40. සන්රයිස් එක බලන්න ගිහලා ආයෙ උඩට. සන්රයිස් එක නෑ. මොකද අතර වටේම ගහගෙන එයාලා අමුඩේ වගේ තියෙන්නේ. ඊතලා ගැනයි හුලක ගැනයි නම් කියන වචන නෑ. අම්බානිගේ ඊතලක් තියෙන්නේ. අම්බානිගේ හුලකක් තියෙන්නේ. මුත් නෑ මෙතන හරුංගලයක් හැමෝත් ආයෙ කෙලින්ම යවන්න පුළුවන්. ඒ තරමට හුලං අපිටත් කිලින් ඉඳ ඉන්න බෑ. හුලකට රිසික් කියලා. එනද ලොකු ගස් පල්ලෙහාට නැවෙනකම්ම හුලක සැරයි. මම කතා කරන එකත් හරියට ඇහෙන්නේ මොකද හුලකේ සද්ද වැඩි නිසා. ඉතින් ඔන්න කට්ටියම good morning කිව්වා. ඉතින් සන්රයිස් එක බලන්න කියලා හිතාගෙන මුදුරට දුවගෙන ආවා. වැඩි හරි ගියේ නෑ. දිනවා පාගල දැන් දිනවා මටවත් ඉන්න බෑ. පස්සේ දිනවා බේස්මන්ට් එක නැග්ඩක් බංගලෝ එක ඊවස්සෙන් දිනවා හෝටල් ප්ලේස්. ඊට හැබැයි දර කල්ලක පැත්තෙන් තියෙනවා. අපි ටාගට් කරන් ආව කෙටි ගහනල්ල. ඉතින් හරි සුන්දර view එකක් තියෙනවා මෙතෙන්ට. මොකද සමනලව පේනවා, ඉතින් ගියා උඩවලව පේනවා. එලා තියන නැගිට්ටේ. ඒනොඩ සන්රයිස් යන්නේ. එනවා. ඕ බලන්න. මේ පැත්තට මොන කොතර වස්සේ පේනවද? නම් දිනවා උඩවලව. ඊට පස්සේ යන් දිනවා. හරි. සෝරි ඊට පස්සේ යන් දිනකොට සමනලට පස්සේ දිනවා පේන උඩවලව. ඉස්සරහින් දිනවා සමනලව. ඉතාලගෙන ආය සන්රයිස් එක බලන්න. ඒක බැරි වුණා. ඊට පස්සේ යන්නේ අන්නර පැත්තෙන් වගේ. බලමු. ඉරේදී එනකොටවත් ලස්සන වීඩියෝ එකක් දෙන්න පුළුවන් නේද කියලා. තාම හදනම් පායලා තියෙනවා. නේද?
ඔබමුද පුටුපාගල ඉඳලා රස ප්ලේන්ටියකුයි ඇස්ට්‍රා ගාලා පාම් පෙත්තුයි කොහොමද? රසයි. මේ වගේ තැනක මෙහෙම ඉඳගෙන මේ හීතලේ පොඩි පොදේකුත් එක්ක මෙහෙම ප්ලේන්ටියක් ගන්නවා කියන්නේ සුපිරි. ඉතින් ඉතින් අපි ඉර කැම්ප් කරපු තැන මෙතන නිකන් අර ඔහියේ කැම්පින් සයිට් එක වගේ නේද? අමුතු වයිබ් එකක් තියෙනවා නේද? ඉතින් ටේක් එකක් බීලා හම්බෙමු. අය පාර උඩහට ගිහිල්ලා පෙන්නන්න දින අර view එක තමයි. මොකද view එකක් නැහැ මේකේ. අතන මොකොත් ක්ලයිමේට් එකෙන් ගොඩක් දේවල් වෙලා තියෙන්නේ. හම්බෙමු තව පොඩ්ඩක් ටේක් එකක් බීලා. රස පාම් පෙත්තක් තියනවා කනවද? නවලයි මම විශ්වාස කරන කොට අල්ලගන්න. හරි. ඉතින් ඊයේ රාත්‍රිය ඇවිල්ලා යන්න ආයේ කැති ගහන ඇල්ලේ. ඉතින් ගමන කැන්සල් වුණා. මොකද අපි දැන් මෙතෙන් එනකොට හවස 6 වෙනිදා ඇති. කොහමද ඊයේ රාත්‍රිය ගත කරේ මෙන්න මෙතන. මෙතන කිසිම කුණු ගොඩක් නැහැ මොකුත් නැහැ. තිබ්බ විදිහටම දිනවා තරගලන පොඩ්ඩ පෑගිලා දිනවා. එච්චර තමයි වෙලා තියෙන්නේ. ඉතින් මෙතෙන්ට සමුදියට අපි උඩට යන්. උඩට ගිහිල්ලා උඩ ලස්සන පෙන්නලා ඔයගොල්ලන්ට යම් පල්ලෙහාට. යා. Hey. යමු අපි හිමීට පොඩ්ඩක් ඉස්සරහට. ඕගොල්ලන්ට කැති ගහනල්ල පෙන්නන්න උපරිම try එකක් දෙන්න. මෙහි ඉඳලා. මෙතෙන්ට වෙන view එකට කැති ගහනල්ල පෙන්නන්න උපරිම try එකක් දෙන්න. දැන් ලාවර වෙන පෙන්නන්න පොඩ්ඩක්. ඕගොල්ලන්ට පේනවද බලන්න. මෙන්න මෙතනින් මේ කඩායනට සුදු පාට පේනවද? අර මේ කන්දයි අතර මැද තමයි කැති ගහනල්ල තියෙන්නේ. බීදුවෙන් වහගෙන තියෙන්නේ වලාකුළු වලින්. ඉතින් මෙතනින් ඕම් පල්ලෙහාට කලාගෙන යනවා කැති ගහනල්ල. පිළිහුල්ලුවේ කියන්නේ ඕකට තමයි. ඕක ඕම් පල්ලෙහාට ගිහින් අන්තිමට සවනරවට එකතු වෙනවා. හිරිකටුවේ ඕක ගිහිල්ලා සවනරට එකතු වෙනවා. ඉතින් හරි ලස්සනයි. හිරිකටුවේ පිළිහුල්ලුවේ ඔක්කොම ගිහිල්ලා සවනරට තමයි එකතු වෙන්නේ. මේ හිමිලි ඉස්සරහට යන්නේ. මහරත් මල් තියෙනවා. ඔය කැලේ එහාට ගිහිල්ලා තේරුමක් නැහැ වගේ මේ. යන්න අර ටික තමයි තියෙන්නේ. මෙහෙ ගෝන්නු ඉන්නවා. විශේෂම දේ මෙහෙ ගෝන්නු ඉන්නවා. ගෝන පෙටි හම්බුණා. මෙහෙ ගෝන්නු ඉන්නවා. ඉතින් එන්න හරිද? එන්න ඇවිල්ලා මේ සුන්දරත්වය විඳින්න. මේ අපි ආවගේ අමාරු පාරක් නෙමෙයි. තව ලීසි පාරවල් තියෙනවා මෙහෙට එන්න. මොකද මේ පාරවල් එන තැන් වලින් අවසර අරන් එන්න ඕනි. අපි මේ ආවේ කිරිම කන්ද දිගේ උඩහට නැත්තම් එන්න ඕනි. බේගස් මහද කියන්නේ නැග්ඩක් බංගලා බේගස් පෙන්ඩ් එක දිගේ එන්න ඕනි. එහෙන් එනකොට අවසර ගන්න ඕනි. ඒ අවසර අරගෙන තමයි මෙහෙට එන්න තියෙන්නේ. නැග්ඩක් බංගලාවේ පොකුණ ගයින් පල්ලෙහාට බෑලා එහෙන් තමයි එන්න තියෙන්නේ. ඉතින් එන්න ඕගොල්ලෝ ඇවිල්ලා මේක රැකගෙන විඳින්න කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද මේ වගේ තැන් හරි ලස්සනයි සුන්දරයි පේනවනේ. තනකොළ බොඩි මට්ටමක තියෙන්නේ. උස ගස් තැනින් තියෙනවා. මොකද මේක ඇවිල්ලා හෝටම් ප්ලේස් වල තියෙන කෑල්ලක් වගේ කෑල්ල. මොකද මේ පැත්තට කිට්ටුයි. ඒ නිසා තමයි මේ වගේ හොයලාවේ දේශගුණය අධික හීතලක් තියෙන්නේ, අධික කුලඟක් තියෙන්නේ. ඉතින් නැග්ඩ්‍රැක් හෝටම් ප්ලේස් අත ළඟ තියෙන නිකන් හුවක දුර වගේ තියෙන්නේ. ගෝන්නු ඉන්නේ එකයි මෙහි. කොහොම හරි ලස්සනයි, සුන්දරයි. ඕගොල්ලොත් එන්න මේක විඳ ගන්න. ඇවිල්ලා පරිස්සම් කරන්න, රැකගෙන විඳින්න. මේ පේනවනේ. මහරත් මල්ලේම ඇති වෙන්න තියෙනවා. හොඳ වීයාමේ තර්ජන ලක් වෙච්ච මල් වුණාට මේ කඳු උඩ ඇති වෙන්න තියෙනවා. ඒව ආරක්ෂා කරගන්න ඕනේ. ඒ නිසා එන්න ඇවිල්ලා විඳ ගන්න, රැකගෙන විඳින්න. ඉතින් ඊට ඉස්සරහට ගිහලා කතා කරමු. වීඩියෝ එක යන්කෝ. පොඩ පේනවද බලන්න ආ බලන්න දෙන්න හොඳට පේනවා බෙලිහුල්ලේ. පේනවා බලන්න බලන්න. මීදුමට මේ පැත්තෙන් දෙතන ගල එහෙම වහගෙන ඉන්නේ. තව පොඩ්ඩකින් මෙහෙත් අහ ගන්නවා. මෙන්න මෙතන හොඳටම පේනවා නේද? අර සුදු පාට කඩාගෙන ඉන්න. මේ අතන උඩ වෙනවා. ආයි පල්ලි මෙතන පේනවා. ඉතින් බෙලිහුල්ලේ ගලා ඇවිත් සමනලව පුරවන්නට. ඉතින් සමනලව පුරවන්නට යන්නේ මේක. ඉතින් අපි හැමෝම පොඩ ඉස්සරහට ගිහලා. යා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති බෙලිහුල්ලේ පේනවා. මේ පේන දාරි දිගේ තමයි. ඉතින් පේනවද බලන්න ඕගොල්ලන්ට මෙන්න මෙතන අතර ෆෝකස් අවුට් යනවා. පේනවද මෙතන උඩට යනකොට තමයි අන්න අර කඳු දෙකස්සින් තමයි කැටි ගන්නල කඩාගෙන වැටෙන්නේ. ඉතින් ඕගොල්ලෝ කොහෙන්ද මේ ගෝන්නු ඉන්නවා කියලා මට ඕගොල්ලන්ට පෙන්නන්න. මම ඕගොල්ලන්ට කොහෙන්ද මේ ගෝන්නු ඉන්නවා කියලා. මේ ගෝන්නු ඉන්නවට සාක්ෂි තමයි මම ඕගොල්ලන්ට පෙන්නන්න. බලන්න තියෙනවා ගෝන බෙටි. ඉතින් වීදුවෙන් වහගෙන යන ගමන් තියෙන්නේ මේ පුටුපාගල නැග්ඩක් කඳු වැටිය තේවත්ත මෙතනගල ඉතින් ඔක්කොම වහගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් පොඩි මල් ඇස්සකුත් වෙනවා. අපි දැන් පල්ලෙහාට යන්න ඕනි. එලාවත් 10ට කිට්ටුයි. යමු පල්ලෙහාට. එලාට ගිහිල්ලා මග හරි ඉදි හම්බෙමු. ජා. ඉතින්
කට්ටිය හරි අමාරුවෙන් පල්ලෙහාට වයින් ගම. උඩාට වැස්සට පල්ලෙහාට වායලා. ඉතින් පේනවාද ලස්සනට හවකල තියෙනවා. නැග්රැක් කඳු වැටිය. එතන යටනවා නැග්රැක් පුටුපාගල මැද්දෙන් යටන. වතුර පාරක් යනවා පුංචි දියල්ල ලස්සන. කැලේ මැද්දේ තියෙන. අහම්බෙන් දකින්න හම්බෙන්නේ මේ වගේ තරකට આવොත් නේ. පල්ලෙහා යනවා තව ලස්සන වතුර පාර. ඒ වතුර පාරෝ. ඉතින් කට්ටිය හිමින් අන්න අර උඩහා ඉඳලා පල්ලෙහාට වයින් ඕකේ. ගියේ පාරේ ගියේ මෙහෙම ගිහිල්ලා. මේ ගිහිල්ලා. අන්න අර පේන කන්ද තියෙනවනේ. ඒ කන්දේ උඩට ගිහිල්ලා. ඉතින් ඔන්න පුටුපාගල කන්ද පාමුලට වෙලා ඉන්නේ. මම සැම්පිනේදී ඕගොල්ලන්ට පුටුපාගල 10යි 9:40 9:00 වගේ බහින්න පටන් ගත්තා. දැන් 10යි හමාරයි. ඉක්මනට පල්ලෙහාට නම් බහින්න පුළුවන් වුණා. ඊයේ කන්ද නගින්න උඩක් කමාරුණාට පල්ලෙහාට බහින්න පුළුවන් වුණා. ඒක ඕගොල්ලන්ට පුටුපාගල. ඉතින් ඊට අපි රාත්‍රිය ගත කරේ ඔන්න කන්දෙන් එහා පැත්තේ ගෑල්ලේ. එන්නේ කන්දෙන් එහා පැත්තේ ගෑල්ලේ. ඔය පුටුපාගල පාමුල. හරිද? ඒ කියන්නේ පළවෙනි පික්කේ දෙවෙනි පික්කේ තමයි අපි රාත්‍රිය ගත කරේ. ඉතින් මම හැපෙන් දිනව නැග්‍රැක් මයිනස් කැල්ලම් මැද්දෙන් පල්ලෙහාට යන ගමන් ඉන්නේ. යමු පල්ලෙහාට ගිහිල්ලා ඔයගොල්ලන්ට කියන්න පුංචි විස්තර ටිකක් තියෙනවා. ඒ ටිකක් කියලා හම්බෙමු. යන්කෝ පල්ලෙහාට. ඊ යනකොට පෙන්නන්න බැරුව දනා. ලස්සන ගුහාවක් තියෙනවා. Pero di gua asli tamai kalian diviyo anu sarpyo mana වාසය කරන්නේ මේ ගුහාව ASCII ඉතින් හිමීට කලින් එළියට යන ගමන් ඉන්නේ ටික දුරකින් ගියාට පස්සේ එයාටත් සුපුරුදු පරිදි කරත්ත පාරට නැත්තම් අස්ස කරත්ත පාරට අස්සයා ගිය පාරට වැටෙනවා යමු හිමීට ඉස්සරහට කට්ටිය පස්සේ යනවා යමු ඉස්සරහට ඔන්න අපි ඉන්නවා අම්මෝ හරි වාන්සි කලින් එළියට ඇවිල්ලා දැන් ආව සුපුරුදු පරිදි කරත්ත පාර නැත්තම් අස්සයා ගිය පාරට ආවා යාළුවෝ ඉන්නවා මේ ආමි තව ඉන්නවා මේ අනිවාර්යෙන් කකුල් දෙක අස්ස කාලා දෙන්නේ නැති වෙන්න යන්නෙත් නෑ යාළුවෝ ආමි තව නගිනවා කකුල් දෙක අස්සේ කාලා ඇත්තේ හොඳ නෝද පල්ලඩිලා තමයි යවන්නේ ඉන්නේ ඉතින් මේ තියෙන්නේ කරත්ත පාර නැත්තම් අස්සයා ගිය පාර. ඉතින් ඔන්න අපි ඉන්නවා දැන් අර පුටුපාගල කන්දෙන් පල්ලෙහාට ඇවිල්ලා දැන් ඉන්නේ අපි ගලගම කන්දේ ගලගම ෆයිනස් කන්දේ කරත්ත පාරේ. කියන්නේ බේකස් මහත්තයා. ඒ උඩහ නගරක බංගලෝ එකේ
අයිතිකාරය නිර්මාතෘ බේකස් බෙන්ඩ් එක නිර්මාණයෙන් හේතුව ඔය ඔක්කොම මුළු පිළිවෙල ඔය බේකස් මහත්තයා ඉතින් කට්ටිය පස්සෙන් එනවා යමු තාටික පල්ලෑරි ගිල්ලා හම්බෙමු යා ඒ කට්ටිය ඩවුන්. බඩ ගන්නවා ඒක තමයි මහත්තයා අපිට තියෙන විනෝදේ. ලොකු රෙක් කරනවා මන් දන්නවද හරි හරි හවුස් ඊර එනවා මේ පැත්තට කමන්න මේ පැත්තට අනාගතේ අඳුරේ බලාගෙන. අනාගතේ ඇතුලේ අඳුරේ. මේක වැදුනොත් නම් ගහක ඉවරයි මල්ලි අය. අර මොන්ටන් එකේ වගේ දරස් හරි අමාරුයි ආයි මල්ලි. ඇටලියෙන් පොඩ්ඩක් වයිරල් වෙන්න. ඔව් දැන් පොඩ වයිරල් වෙනවා ඉතින් අපි වටර තමයි වයිරල් ඒ ඔන්න කට්ටියම ඩවුන් එක පාමුලට ආවා දැන් යන්න ඕනි පල්ලහැට ඉන්න බයික් කරගෙන අපි ගෙදර යන්න ඕනි ඉතින් කියන්න පොඩි දේවල් ටිකක් තියෙනවා පල්ලට ගිහලා කියන්න ඉතින් සුන්දර ගමනකට පස්සේ ඔන්න පල්ලහැට ඇවිල්ලා ඉන්නේ යන්න ආවේ යතිගානැල්ලේ අන්තිමට ඉඳී පුටුපාගල නාමල් අයියගෝ වගේ එනවනේ යන්න ආවේ යතිගානැල්ලේ ඉන්න ඕනේ පුටුපාගල මොකද කැටිගහන ඇල්ල තියෙන්නේ පුටුපාගලත් පාස් කරලා යන්න ඕනේ. ඊය පුටුපාගල යනකොට හවස 6 විතර වුණා. හරි අමාරුයි. ඉතින් ඊට පස්සේ තීරණය කරා නැග්ඩක් වලින් ආයෙ වෙන දවසක යන් කියලා. වෙන දවසක හම්බෙමු කැටිගහන ඇල්ලේ. ඉතින් ඉන්නවා ගල් ගයියා. ඔක තත්තේ. ආවේ. ඉතින් මල්ලි සත්. අම්මඩ තිරින්. ඉතින් මල්ලි තෑගි. හැමදාම ඔහොම තමයි යා. තෑගි. එයා හරි ආසයි. තව තියෙනවා මල්ලි. ඉවරයි ඉවර නෑ. තව තියෙන බලමු. නෑ ඒක නෑ. ඒක සාමකාමී. ඉතින් උඩල්ලොත් කාගෙන හැබැයි හිතවල ඉක්මනට පල්ලෙහාටත් ආවා. පල්ලෙහාට අපි ඉතින් මේක දැක්කම මතක් වෙනවා. එළියට ආව මිනිස්සු ඉතින් ඔන්න නාමලයි ගාවල පොඩ්ඩක් අපි කතා කරලා බලමු. නාමලයි. එළියට මොකද වැඩි කියන්නේ? මේක මොනේ යන. නෑ ඉතින් අපි හැමදාම ජීවිතේ වගේ තමයි යන්න හිතන ප්ලෑන් කරපුවා වෙනස් වෙනවා. ඉතින් මේ එන විදිහට මොනවද දෙනවා? දැන් කැටිගහන ඇල්ල යන්න ගියා. ඔව්. පුටුපාගල කැම්ප් කරන් හිටියේ. පුටුපාගලට ගිහලා පුටුපාගල කැම්ප් කරලා එන්න උනා. ඒ කියන්නේ කැටිගහනැල්ලට යන්න හේතු බැරි වුණේ පුටුපාගලින් එහා පැත්තේ තව කඳු දෙකක් යන්න ඕනේ. නැග්රෙක් වල තේවත් පාස් කරලා ඊට පස්සේ ආයෙ නැග්ර මේ බංගලෝ එකට එහා පැත්තෙන් යන්න ඕනේ. බංගලෝ එකේ යන්න අවසර දෙන්නේ නැහැ. තහනම් ඒ නිසා ඉතින් වෙන ක්‍රමයක් හොයාගෙන එන්න අයිඩියා තියාගෙන අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙන්න හිතාර කැටිගහනැල්ලෙන්. ඉතින් තමලයි එන අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ආයෙ. අලුත් ගමනකින්. ඉතින් තව දෙයක් අඳුන්නන කෙනෙක් ඉන්නවා මම පල්ලෙන් දෙන්නුවානේ. ඉතින් මෙයා මම මගේ channel එකේ යටින් දාන්නම් මෙයාගේ channel එකේ නම. එයාත් subscribe කරන්න. මොකද මම වගේම ලංකාවේ ලස්සන වෙන්නන තවත් අයියා කෙනෙක්. ඉතින් නම මොකක්ද තියෙන්නේ? නේචර් ට්‍රැවලර් කියලා. nature traveler කියලා channel එකේ තියෙන්නේ. මම හිතන්නේ sub 1000 ගන්න ළඟයි. නැත්තම් 1000 ගාලා හරි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් ගිහලා subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අලුත් තැනකින් කට්ටිය meet වෙමු. දැන් මේ පේනවනේ පස්සා තියෙනවා හාවකල. හරි ලස්සනයි. එහෙනම් අලුත් තැනකින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් goodbye.